හායි යාළුවනේ මම මේ වට්ටක්ක ටික තම්බගෙන තියෙන්නේ. අපි දැන් මේ ටික පොඩි කරගනිමු. අපි දැන් මේ භාජනයට සීනි එකතු කරගනිමු. හොඳට කවලම් කරගන්න ඕනේ සීනි ටික දිවෙන්න. අපි මේ භාජනයට ලුණු ටිකකුත් එකතු කරගනිමු. අපි මේ භාජනයට පාන් පිටි ටිකක් දාගනිමු. අපි මේකට ඇස්ට්‍රා ටිකකුත් එකතු කරගනිමු. අපි මේකට වතුර ටිකකුත් එකතු කරගනිමු. දැන් මේක හොඳට මිශ්‍ර කරගනිමු. ඔන්න අපි දැන් හොඳට කවලම් කරගත්තා. මෙන්න මේ වගේ පදම තියෙන්න ඕන. අපි මේක රයිස් කුකර් එකේ විනාඩි 45ක් තියාගනිමු තැම්බෙන්න. අනිවාර්යෙන් මේක ආවරණය කරලා තියන්න නැත්නම් හරියට තැම්බෙන්නේ නැහැ. භාජනයට පොල් තෙල් පොඩ්ඩකුත් දාගනිමු.